ආයුබෝවන් සුබෝදෑසනක් ඔයාලා හැමෝටම. අදත් සුපුරුදු විදියටම අපි ලෑස්ටි 555 ජාතක පොතෙන් අපේ ජීවිතයට වටිනා පාඩමක් කියලා දෙන්න. මම නිත්මි. ආයුබෝවන් මම උදාර. නිත්මි අද අපි මාතෘකාව ටිකක් විශේෂයි. මොකද අද අපි කතා කරන්න යන්නේ ජාතක පොතේ එන දෙවෙනි ජාතක කතාව ගැන. ඒ තමයි වන්නපත ජාතකය. වන්නපත ජාතකය කියන්නේ අපි පොඩි කාලේ ඉඳලම අහපු ඒ වගේම අපේ ජීවිතයට ලොකු ධෛර්යයක් එකතු කරන කතාවක් නේද උදාර? අනිවාර්යෙන්ම මේ කතාව ගොඩනැගෙන්නේ කාන්තාරයක් හරහා වෙළඳාම යන පිරිසක් වටා. බෝධිසත්වයන් වහන්සේ මේ කතාවේ එන්නේ ගැල් 500ක නායකයා විදියට. එතුමා ඊටමත් බුද්ධිමත් වගේම වීරයවන්ත නායකයෙක්. අපි අසන්නන්ට මතක් කරලා දෙමුද මේ කතාවේ සිද්ධිය මොකද්ද කියලා? මෙහිමයි සිද්ධිය වෙන්නේ. මේ වෙළඳ කණ්ඩායම වන්නපතේ කියන දරුණු කාන්තාරය හරහා ගමන් කරනවා. දවල්ට ගිනි රස්නේ නිසා මෙයාලා ගමන් කරන්නේ රැට. කොහොම හරි අන්තිම දවස ලං වෙද්දී පාර පෙන්නපු නියමයාට රෑ නිින්ද යනවා. ඒ නිසා ගෙල් ටික පාර වැරදිලා ආපහු මුලින් හිටපු තැනටම එනවා. අපොයි. එතකොට එයාලගේ වතුර කෑම බීම ඔක්කොම ඉවර වෙලා නේද තියෙන්නේ? ඕනෙත්මි මුළු කණ්ඩායම්ම බලාපොරොත්තු අතහැරලා මැරෙන්න බලාගෙන ගස්යට වැතිරෙනවා. හැබැයි නායකයා විදියට හිටපු බෝධිසත්වයෝ විතරක් උත්සාහය අතාරින්නේ නැහැ. එතුමා වටපිට බලද්දි දකින්නවා එක්තැනක ඊතන පුඳුරක් වැවිලා තියෙනවා. කාන්තාරක පනකොළ වැවෙන්න නම් මෙතන අනිවාර්යයෙන්ම වතුර තියෙන්න ඕනනේ. හරියටම හරි. නායකයා අණ කරනවා එතන හරන්න කියලා. ඒ තරුණෙක් එතන හරගෙන යද්දි ලොකු කළු ගලක් හම්බ වෙනවා. එයාටත් එපා වෙලා වැඩේ නවතනවා. දැන් ඉතින් ඉවරයි වතුර නැහැ කියලා. එතනින් එහාට තමයි මේ කතාවේ වැදගත්ම තැන එන්නේ නේද? ඔව් බෝධිසත්වයෝ අර කළු ගලට කන තියලා අහගෙන ඉන්නවා. එතුමාට ඇහෙනවා ගල යටින් වතුර ගලාගෙන යන සද්දේ. එතුමා අර තරුණයාට කියනවා පුතේ උත්සාහය අතහරින්න එපා. මේ කුළු ගෙඩිය අරගෙන ওই ගලට ගහන්න කියලා. අන්තිමට අර තරුණයා මුළු ශක්තියම යොදලා ගලට පහර දෙනවා. ගල දිබය වෙලා වතුර උඩට විදිනවා. මුළු කණ්ඩායම්ම දිවි ගලවා ගන්නවා. අඳරදුරු කලලොවට පහළ වූ සම්යක් සම්බුදු ගුණ සාගරේ පුදමි මගේ ගත සිතද පවා තුන් ලොවට තිලෝ ගුරු සම්මා සම්බුදුන් බුදු සරණයි දම් සරණයි සංඝ සරණයි තෙරුවන් සරණින් සිත් සතන් සුවපත් වේ මෙලොව පරලොව සැනසුම සොයා නිවන් සුව දෙන මග එලි පෙහෙලි වේ. ධර්ම රත්නය ලොවට දායාද කළ ගිලන් බව දුක් කඳුළු නිවාලු 45 වසරක බුද්ධ වචන අමා දහමින් සිත් සතන් පුබුදුවා බුදු සරණයි දම් සරණයි සංඝ සරණයි තෙරුවන් සරණින් සිත් සතන් සුවපත් වේ මෙලොව පරලොව සැනසුම සොයා නිවන් සුව දෙන මග එලි පෙහෙලි වේ.
සඟරුවන ගුණ සුවඳ ලොව පුරා විහිදී ශාසන වරදරා රකිනා මුනි පුතුන් අටසිල් දසසිල් පිරු පින්වත් සැම සඟරුවනේ ගුණ සිහි කර නමදිමු බැතියෙන් වෙන සරණක් නැත මේ භව කතරේ කල්යාණ මිත්‍රයෝ වෙමු මේ මග යන්නට දුක අනිත්‍ය අනාත්මය දකිමින් නිර්වාණය පසක් කරමු පින්පුරා බුදු සරණයි දම් සරණයි සංඝ සරණයි තෙරුවන් සරණින් සිත් සතන් සුවපත් වේ මෙලොව පරලොව සැනසුම සොයා නිවන් සුව දෙන මග එළි පෙහෙළි වේ සාදු තෙරුවන් සරණයි නිවන් සුව දෙන්න මග එළි පෙහෙළි වේ